Reading test, yeah. So the listening test had 4 parts and 40 questions. The reading test has 3 parts and 40 questions. කලින් වගේම 40 questions about 3 parts තියෙන්නේ. එතකොට total ඔයාලට 1 hour හම්බෙනවා. And section 1 මේ section 1 section 2 section 3 කියලා මම times දීලා තියෙන්නේ. මෙහෙම එකක් නෑ. ඔයාලා මේ ගාන තමයි වෙන් කරන්න ඕන කියලා. හැබැයි මේක තමයි ලේසි විදිහ. මේක තමයි most practical way to divide your time. ඔයාලා time manage කරන්න ඕන exam එකේ මොකද? මේක limited time එකක් තියෙන්නේ. මේක මෙතන පැයක් දුන්නා කිව්වට ඔයාලට එහෙම හිතා වෙලාව නාස්ති කරන්න බෑ exam එකට ගියාම. ඔයාලට ඉතින් section 1 සාමාන්‍යයෙන් ගොඩක් ලේසි reading section එක තමයි ඕනම exam එක first part නේ ලේසිම. ඉතින් මේකට පුළුවන් තරම් ඉක්මනින්ම මේ part එක ඉවර කරන්න බලන්න. මොකද අනිත් sections දෙකට ටිකක් වෙලාව ඕනේ. කීවල බලලා තේරුම් ගන්න වෙලාව ඕනේ. පොඩක් lengthy questions තියෙන්නේ. ඒ හින්දා අනිත් sections දෙකට ටිකක් වෙලාව වෙන් කරන්න. ඊට පස්සේ types of questions. Reading then listening test එකට questions ಜಾති 6ක් තියෙනවා. හැබැයි reading test එක questions ಜಾති කීයද? 1 2 3 11ක් තියෙනවා. හරිද? එතකොට reading test එක වගේම මේකෙත් multiple choice තියෙනවා. එතකොට matching තියෙනවා. ඊට පස්සේ identify views. Yes, no, not given. Identify ඒක ඔයාලට දීලා තියෙන ඔයාලට කියවලා බලලා තේරුම් ගන්න ඕනේ මේ එයාලා දෙනවා මේ පොඩි පාර්ට් එකක් මේක ඔයාලට දීලා තියෙන ලිටරචර් පීස් එක. ඒ කියන්නේ එයාලා දීලා තියෙන අර කියවන දීලා තියෙනවා ඉන්ෆර්මේෂන් කොටසක්. එන්නේ ඒකේ මෙයාලා අහන ප්‍රශ්නෙට අදාළව දෙයක් තියෙනවද නැද්ද කියලා බලන්න තමයි මේ identifying කියලා තියෙන්නේ. Yes, no, not given ඒ වගේ. Then completing a note, table, flowchart, summary, diagram, label, completion, short answer, questions. මෙයාලා listening එකේම වගේම තමයි. ටිකක් අර පොඩක් questions එන විදිහ පොඩක් වෙනස්. එතකොට මේ වගේ මේ මම එක ටිප් එකක් මෙතන දීලා තියෙන්නේ. hyphen දැන් මම කියවනේ no more than 2 words, no more than 3 words. එහෙම එයාලා limitation එකක් දෙනවා කියලා ඔයාලට. හැබැයි දැන් ඔයාලා වෙලාවකට හිතන්න පුළුවන් මේ වගේ hyphenated word එකක්. ඒ කියන්නේ mother in law, ex mayor. ඒ වගේ hyphenated word එකක් ලියද්දී මෙතන දැන් mother in law කියන වචන 3ක් තියෙනවානේ. ඔයාලා හිතන්න පුළුවන් හරි මට මෙතනින් එහාට මට තව වචන ලියන්න බෑ කියලා. හැබැයි එහෙම නැහැ. මේ වචන 3 ගණන් ගන්න එක වචනයක් විදියට. මේ hyphenated නේ. So hyphenated words count as a single word. මම මෙතන එක ටිප් එකක් දීලා තියෙනවා. එක ටිප් එකක් දීලා තියෙන්නේ. ඒ වගේ ඔයාලට අර ඔයාලා දැනගන්න ඕන ගොඩක් දේවල් තියෙනවා ඔයාලා මේ exam එක ලේසි. හැබැයි ඔයාලා දැනගන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ tips තියෙනවා, ගොඩාක් tricks තියෙනවා. pattern එකක් තියෙනවා. මේ pattern එක හෙමින් හෙමින් questions කරලා ඇඟට අල්ලගත්තාම මේ exam එක හරිම ලේසි.